මෙවර අපේ සිරිපා කරුණාව කුරුවිට එරත්න පාර හරහා සිද්ධ කරන බලාපොරොත්තුවෙන් තමයි අපි අපේ සිරිපාගම සුපුරුදු නවාතැනින් පිටත් වුණා. සිරිපාගම කාණි අපුයායෙන් උදේම පිටත් වෙච්ච අපි අපේ ගමන ආරම්භ කරන්නේ අඩවි කන්ද ඔස්සේ එරත්න පාරට ප්‍රවේශයක් ලබා ගන්නවා. එරත්න පාර සිරිපා කරුණාවට වෙන් වෙලා තියෙන ඉතාම සුන්දර මාර්ගයක්. මේ වගේ දිය පාරවල්, දිය ඇලි ඉතාමත් හරිත වර්ණයෙන් වසුණු මාර්ග ඔස්සේ තියෙන මේ පාරේ සිරිපා කරුණාව වෙනස්ම අත්දැකීමක්. වසරකට සැරයක් සිදු කරන අපේ මේ කරුණාව අපි පහුගිය කාලවල සිද්ධ කළා පලාබත්වල මාර්ගය ඔස්සේ. දැන් මේ අපි පසු කරන ස්ථානය හැඳින්වෙන්නේ වර්ණගල ඇල්ල කියන නම. මේ වර්ණගල ඇල්ල ඉතාමත් සුන්දර දිය ඇල්ලක්. නමුත් මේ මාර්ගයට ඒ ඇල්ල සම්පූර්ණයෙන් හසු කර ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් අවාරේ කරුණාවේදී හැම සැරයකදීම මොන දෙන්නට වෙනවා වගේ මෙවර වර්ෂාව නදින්න අපේ ගමන ආරම්භයේදී පටන් ගත්තා. සිරිපා කරුණාවේ වාරේ අවාරේ තීරණය වෙන්නේ සිරිපාද අඩවියට ඇදහැලෙන මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග. ඔන්න ඉතින් වර්ෂාවෙන් අපිට සෙවන දෙන්නට අපි අපේ පළමු නවාතැනට පැමිණෙනවා. වර්ෂාව ටිකක් දුර වෙනකම් ඒ නවාතැනේ නැවතිනලා අපි නැවතත් අපේ ගමන පිටත් වෙනවා. අර එකක් ඇති ඒක විසි කරලා දාන්න. කුරුල්ලෙක් කරි කට්ටිය. මේක කරන්න බෑ අත්ත පිටින්ම කරන්න අර අරගෙන දීලා. අවාරේ ගමනදී මේක කරන්න. මගදික සරතස නිවා ගන්නත් බඩගිනි නිවා ගන්නත් කඩසාප්පු හම්බ වෙන්නේ නැහනේ. ඒක නිසා අවාරේ ගමනේදී වනාන්තරයේම අපිට දෙන මේ වගේ වනගෙඩි පලාපල අපේ බඩගිනි නිවා ගන්න. ඒ වගේම සිරිපා අඩවියේ ගලන පිරිසුදු උල්පත් ජලය අපේ සරතස නිවා ගන්නට කැලෑපේර ගහේ ගෙඩි කඩපු කලින් අවස්ථාවේ අපේ ගමන් සගයන්නත් ඕගොල්ලෝ දැක්කේ මේ ගමනේදී මගදී අපිට පිපාසය සංසිඳවා ගන්නත් ඒ වගේම ඇඟට ශක්තිය දැනෙන්නත් සිරිපාගමදීම පිළියෙල කරගත්ත දෙහිඋස මිසක් වෙනත් පානයක් නෙමෙයි. මේ අවාරේ සිරිපා ගමන අපි සිද්ධ කරන්නේ සිරිපා ගමනක් වගේම භක්තියෙන් වේවෙලා. සිරිපාද අඩවිය කියන්නේ දෙවියන්ගේ අඩවිය. අපේ ජන විශ්වාසය අනුව සිරිපා අඩවිය වගේම ලංකාවේ තිබෙන වනාන්තර බොහොමයක් දෙවියන්ගේ අඩවිය වශයෙන් මිනිසු හඳුන්වන්නේ ඇයි කියලා මේ මහා ඝන වනාන්තරයේ මැද්දේ අපිට දැනෙන දෙයක්. සුබදහමේ මේ විශාලත්වයේ මැද්දේ මිනිසා කියන්නේ මොනතරම් පුංචි සත්වයක්ද කියලා අපිට දැනෙන්න ගන්නවා. ශිෂ්ටාචාරයේ නැත. සබාධම්ම කියන්නේ
මහා විශාල දෙවියෙක් වගේ. ඒ වගේම ඒ සුභාදහම් මාතාවට ඕනීම වෙලාවක අපිව ගිලගන්නට පුළුවන් තරම් බලයක් මේ සුභාදහම තුළ ගැබ් වෙලා තියෙන බවත් මේ සුභාදහමේ හැම අඩියක් පාසම දෙවියන්ගේ බලය පරාක්‍රමය පැතිරී තිබෙන බවත් අපිට දැනෙනවා. ඔන්න වරුසාවෙන් ආරක්ෂාවට අපි දෙවනි අම්බලමට ගොඩ වෙනවා. වාරේදී නම් මේ ස්ථාන හොඳින් වෙළඳාම තියෙන කඩසාප්පු. අලු කුමාරයා කියලා ඉන්නේ. බ්ලැක් ප්‍රින්ස්. කවුද? ඔයගේ නම කියන්නේ? අඩුවංගල දිසාව මොකද හා? ජාලිය. මේකට ගියාම ජාලිය කලින් සැර අපිත් එක්ක යනකොට වයස කීයද අවුරුදු? 6යි. 6යි. 10යි. 10යි. ආපහු එන්න යනකොට මේ බණ්ඩාර බෝතලයකට අත දාලා ක්ලිෆර්ඩ් ඒ ડોක්ටර් මේ මැනික් කවුරුත් දීලා තියෙනවා මොකද? මේ ගුරුටින් වදිනවා මේකේ. මේ අපි අපේ ડોක්ටර් ආටිකල කතානායක කතානායක වෙන්නේ කතානායක වෙන්නේ මේ සභානායක තමයි විපක්ෂ නායක ડોක්ටර් දයාගෝ මේ මැනික් කවුරුන් ඔක රතු මැනික් කියනවා ડોක්ටර් දයා මේවයි කියලා අපි වසන්ත වෙන්නේ නැහැ නේ වසන්ත ඒ පාර ගන්න එන්න ෆෝන් එමල්ලටි මේ ගමන හැමදාම වගේ සංවිධානය වන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගලාතින් සිරිපාගම කාණිවතුයාය ආටිගල්ලවි. ඉතින් මේ ගමනට ආටිගේ විශ්වවිද්‍යාල මිතුරන් වෙච්ච තවත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් සාමාන්‍යයෙන් එකතු වෙනවා. මේ තියෙන්නේ ඉරත්න මාර්ගයේ හම්බවන ඉතාමත් සුන්දර ස්ථානයක්. පැහැදිලි අහසක් තියෙන වෙලාවකදී මේ ස්ථානයට කොළඹ දක්වා පේන විත්තිය කියවෙනවා. නෙළුම් කුරුණාදී කොළඹ තියෙන විශේෂ ස්ථාන මේ ස්ථානයේ ඉඳලා දැක ගන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් කියනවා. වාරයේ දවසකදී දකින්න පුළුවන් බොහෝ දේවල් අවාරයේදී දැකන්න හම්බ වෙන්නේ. අවාරයේදී සිරිපාද අඩවියවට අහස මිහිදුමින් බරයි. අවාරයේ ගමන වටා පිටාව මේ වගේ මිහිදුමින් වැහිලා තියෙන ඉඩකඩ වැඩි. මම සඳහන් කරමින් හිටියේ අපේ ගමන් සගයින් ගැනනේ. දින දෙකක් පුරාවට අපි යන ගමනේදී වැඩි බරක් උස්සන් යන්නේ අර ඔබලා කලින් දැක්ක අපේ සිරිපාගමින් එකතු වෙච්ච ගමන් සගය. සිරිපාගම ගැමියන් වෙච්ච මේ අයට මේ සිරිපාදේ ගමන ඉතාමත් හොඳට හුරුයි. මේ ගැමියන් නැතන් අවස්ථාවලදී උදේ සිරිපාදේ නැගලා හවස ආපස්සට බහින අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ සිරිපාද ගමනේ කඩවල් වල විකිනන බඩු භාණ්ඩ ගෑස් සිලින්ඩර් ආදී බර කරේ තියාගෙන මේ ගැමියන් කකුල් දෙකට සෙරප්පු දෙයක්වත් නැතුව මේ ගමනේ එනවා. ඇත්තට මේ අය ඉතාමත් සුන්දර මිනිස්සු. මම මේ අවාරේ ගමනට ආදරය කරන්නේ අවාරේදී මේ මග දෙපස තියෙන මේ පරිසරයේ තියෙන නිහඬියාව, පිරිසිදු බව, නිර්මල බව නිසා මිනිස් පහසෙන් මිනිස් කිලුටෙන් අවාරේ පරිසරය නිදහස්. හරිම පවිත්‍රයි.
මේ ඔබට ඇහෙන්නේ අපේ වෛද්‍ය විජේසිංහගේ කටහඬ. විජේ ගමන පුරාවටම ඔහුගේ දැනුම් සම්භාරයෙන් විවිධ තොරතුරු අපි හා පවසන. විජේගේ කතා නිසා ගමන් විඩාව අපිට දැනෙන්නේ නැති තරම්. ඒ වගේම ඕනිම මොහොතක කැලේ ගහකට නැගිලා අපිට මගදී කන්න පුළුවන් ශක්තිජනක ගෙඩියක් කඩා ගන්න ආදී දේවල් වලට විජේ පසුබට වෙන්නේ නැහැ. ඒක නිසා විජේ මේ ගමනට ඉතාමත් සම්පතයි. අර ඔබ කලින් දැක්ක පුංචි බැටියා අපේ ගගනගේ වයසේ පුංචි දරුවෙක්. රත්නපුරේ අපේ ආටිගල්ගේ යාළුවා වෙච්ච බණ්ඩාරගේ ලොකු පුතා. පහුගිය වතාවේ අවාරේ සිරිපාදේ ගමනට එනකොටත් මෙයා අපිත් එක්ක එකතු වුණා. ඔබට මතක ඇති මාත් එක්ක මාපලානෑල්ලේ වීඩියෝවේ හිටියේ මෙයාම තමයි. අවාරේ අපි ගමන් කරන මග ඔස්සේ බොහෝ ස්ථානවල මේ ආකාරයෙන් දිය පහර ගලා බහින ආකාරය දැක් ගන්නට පුළුවන්. කොහේ? මේ නේ මම කියපු පොඩි එක්කෙනා. එන්න. ළඟයා වුණාට මේ ගමනේදී අවධානයෙන් ගමන් කරනවා. ඇතැම් තැන්වලදී තාත්තට පොඩ්ඩක් බලා ගන්න සැරවැර කරන්න වුණාට කරදරයක් නැති අහිංසක දරුවෙක්. දැන් අපට කතා බහට නෙමෙයි. අවාරේදී මෙහෙම ගලන දිය පාරවල් විශේෂයෙන්ම පලාබද්දල පැත්තට එහෙම නැත්නම් මේ රත්න පාරකට වෙනකොට ගලා බහින්නේ කළුංගකට බවට මම විශ්වාස කරනවා. කළුංගගේ මුල් දියත් හම්බ වෙනවා අපිට පලාබද්දල පාර. ආපසු කරුණා කරන ගමනේදී මම ඒ මුල් දියත් පෙන්වනවා. දැන් ඉතින් අවාරේ සිරිපා වන්දනාවේ පළමු දිනේ පළමු අදියරේ එක විවේක ස්ථානයකට අපි ඇවිල්ලා තියෙනවා. මේක තමයි සීතගඹුල. අපි මේ ස්ථානයේ තියෙන විශ්‍රාම ශාලාවේදී අපේ දිවා ආහාරය අරගෙන නැවතත් කරුණාවේ පිටත් වෙනවා. එහෙනම් අවාරේ වන්දනාවේ දෙවන කොටසින් හමු වෙනවා.